ෂෝට් වලින් විතරක් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 4ක් views මිලියන 130ක් හැම වීඩියෝ එකකම ඉන්නේ හොරතල් චූටි බබාලා. ඔබ විශ්වාස කරනවද බබාලා ගැන විතරක් ෂෝට් වීඩියෝස් කරන channel එකකට මිලියන 4කට වඩා සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා කියලා? අද අපි කතා කරන්නේ අන්න ඒ YouTube channel එක ගැන. ඒකේ නම තමයි Cute. මේ channel එක හදලා තියෙන වෙනත් රටක කෙනෙක් නෙමෙයි. අපේම රටේ අපේම කෙනෙක්. මේ channel එකේ සම්පූර්ණයෙන්ම වගේ තියෙන short videos. ඒ හැම short video එකකම ඉන්නේ චූටි බබාලා. චූටි දරුවන් hina වෙන විදිහ, හඬන විදිහ වගේම චූටි දරුවන්ගේ දඟකාරකම් දකින්න ලැබෙන short videos 1900ක් වගේ තියෙනවා. මේක ඇත්තම දරුවන්ගේ videos වගේම AI වලින් හදලා තියෙන videos දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට එකම සරල මාතෘකාවක් ගැන එහෙමත් නැත්නම් එකම නිෂ් එකක් ගැන ෂෝට් වීඩියෝස් විතරක් දාලා මේ channel එක සාර්ථක වෙන්න මොන වගේ කාරණා හේතු වුණාද කියලා අපි දැන් බලමු. පළවෙනි කාරණේ තමයි මේකේ නිෂ් එක වෙන්නේ babies and toddlers. ඒ කියන්නේ ලදරුවන් සහ කුඩා ළමුන්. ලෝකේ ඉන්න හැමෝම වගේ ළමයින්ට කැමතියි. ළමයින්ගේ දඟවැඩ බලන්න ආසයි. ඒක නිසා මේ වීඩියෝ ලෝකේ ඉන්න හැමෝම ඊට ආසාවෙන් බලනවා. ඒකට වයස් සීමාවක් නැහැ. ඒක නිසා ගෝලී වශයෙන් ලොකු ඕඩියන්ස් එකක් එහෙම නැත්නම් මේ නිෂ් එකේ ටාගට් ඕඩියන්ස් එක මුළු ලෝකෙම වෙන්න පුළුවන්. මේ විදිහට ලොකුම ඕඩියන්ස් එකක් ටාගට් කරන නිසා අනිත් channel වලට සාපේක්ෂව සබ්ස්ක්‍රයිබර්ස්ලා සහ views වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි මේකේ තියෙන බොහෝමයක් ෂෝට් වීඩියෝස් තප්පර 35ට වඩා අඩු වීම. ඒ නිසා ප්‍රේක්ෂකයා සම්පූර්ණ වීඩියෝ නැරඹීමේ අවස්ථාව ඉතාම ඉහළයි. ප්‍රේක්ෂකයා වීඩියෝ තුල රඳවා තබා ගැනීම. එහෙම නැත්නම් ඔඩියන්ස් රිටෙන්ෂන් එක ගොඩක් වැඩි. මේක YouTube ඇල්ගොරිතම් එක හොඳින් පවත්වා ගන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයාට මේ වීඩියෝ පහසුවෙන් ෂෙයා කරන්නත් මේ දේ බලපානවා. තුන්වෙනි කාරණය තමයි මේ වීඩියෝ නැරඹීම සඳහා භාෂාව බාධාවක් නොවීම. මේ වීඩියෝ වල කවුරුත් කතා කරන්නේ නැහැ. බබාලගේ hina ශබ්ද, background music වගේ දේවල් තමයි ඇහෙන්නේ. ඒ නිසා ලෝකේ ඕනම කෙනෙකුට භාෂාවේ බාධාවෙන් තොරව මේ වීඩියෝස් බලන්න පුළුවන්. views වැඩි වෙන්න ඒ දේත් බලපානවා. හතරවන කාරණේ තමයි බබාලගේ වීඩියෝස් බලනකොට මිනිස්සුන්ගේ හිතේ ඇතිවන සතුට සහ ආදරය වගේ හැඟීම් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න ඇති කැමැත්ත වැඩි වීම. මේ නිසා බලන අය ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ ගොඩක් රියැක්ට් කරන්න පෙළඹෙනවා. ඒ වගේම එකම වීඩියෝ නැවත නැවත බලන්න කැමතියි. මේකත් channel එක ජනප්‍රිය වීමට හේතුවක්. පස්වන කාරණේ තමයි එක දිගටම වීඩියෝස් අප්ලෝඩ් කිරීම. මේ වගේ හැමදාම වීඩියෝස් දාපුවම හැමදාම ලැබෙන views වැඩි වෙනවා. ඒ වගේම subscribersලාත් වැඩි වෙනවා. මේ වගේ එක දිගටම වීඩියෝස් අප්ලෝඩ් කිරීම හේවත් කන්සිස්ටන්සි එක පවත්වාගෙන යාම YouTube ඇල්ගොරිතම් එක වගේ හොඳින් පවත්වාගෙන යාමට උදව් වෙනවා. ඒකෙන් subscribersලා සහ views තව තවත් වැඩි වෙනවා. මේ කියපු දේවල් වලට අමතරව හොඳ thumbnail සහ titles භාවිතය නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීමට හේතුවක් වෙනවා. මම කලින් කියපු YouTube algorithm, audience retention, viewers reaction, consistency වගේ දේවල් හොඳ මට්ටමක තියෙනවා. YouTube එකකින් මේ videos short feed වගේ තැන්වල නිතර පෙන්නනවා. ඒක නිසා viewersලා මේ videos click කරලා බලන අවස්ථාව වැඩි වෙනවා. නමුත් හොඳ thumbnail සහ title එකක් තිබ්බේ නැත්නම් viewers මේ වීඩියෝ ක්ලික් කරන්න ඔච්චර උනන්දු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙක හොඳ මට්ටමක තියෙන්නත් ඕන. මේ වගේ මේ channel එකට subscribersලා මිලියන 4ක් ලබා ගන්න මූලිකව මම කියපු දේවල් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. vidIQ කියන වෙබ්සයිට් එකට අනුව ලංකාවේ වැඩිම subscribersලා ඉන්න channel අතර 6 වන ස්ථානයට පත් වෙන්න මේ Cute YouTube channel එකට පුළුවන් වෙලා තියෙනවා. මේ channel එක කොපමණ සාර්ථක channel එකක්ද කියන එක ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයත් YouTube channel එකක් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් channel එකක් අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ කියපු දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. තවත් මේ වගේම සාර්ථක වුණු කතාවක අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය.